කරුණාවන්ත කොටියාගේ තෑග්ග. එක් කාලයක ප්‍රීතිමත් පවුලක් පුළුල් ගඟක් දිගේ බෝට්ටු ගමනක් ආරම්භ කළා. ඔවුන් අතර මෘදු බ්ලැන්කට් වලින් ඔතා රළ දෙස සිනාසෙමින් අවුරුද්දක් වයසැති පිරිමි ළමයෙකුට සිටියා. අහස නිල් සහ සාමකාමී විය. නමුත් සෝබාදහමක වෙනත් සැලසුම් තිබුණා. අනතුරු ඇඟවීමකින් තොරව අඳුරු වලාකුළු පෙනී ගියා. වැසි ඇද හැලුණා, සුළං හමා ගියා, බෝට්ටුව දරුණු ලෙස සෙලවෙන්න පටන් ගත්තා. බිහිසුණු රළක් පැත්තට වැදී එය පෙරලා දැම්මා. අවුල් සහගත තත්වයේ තුල ලදරුවාගේ කූඩය බෝට්ටුවෙන් විසිවි ඉවතට ගගේ ගසාගෙන යාමට පටන් ගත් අතර පවුලේ අය රළ යටින් අතුරුදහන් වුණා. කූඩය ගඟ දිගේ වේගයෙන් පහළට ගසාගෙන ගියා. එය ගල්, බට සහ වැටුණු ගස් පසු කර ඝන වනාන්තරයක අද්දරට ළඟාවනතුරු පාවී ගියා. එහිදී නුගගසක මුල්වලට හසු වී එය නතර වුණා. ලදරුවාගේ මෘදු කෑගැසීම් නිහඬ ගස් හරහා දෝංකාර දුන්නා. වනාන්තරයේ රාකා නම් තරුණ කුටි දෙනකගේ ශබ්දය ඇසුණා. ඒ තවමත් සම්පූර්ණයෙන් වැඩි නැහැ. කුතුහලෙන් සෙල්ලක්කාරව සිටි ඇය ඇගේ වර්ගයේ දරුණු දඩයම්කරුවන් මෙන් නොවේ. යම් හැඩියම් ශබ්දයක් ඇසුණ ඌ ගඟ අද්දරට ඇගේ පියවර යොමු කළා. රාකා කූඩියේ සොයාගෙන එහි සිටි අමුතු කුඩා සත්වයා දෙස හොඳින් බැලුවා. දරුව පුළුල් කඳුළු පිරුණු ඇස්වලින් ඇයි දෙස බැලුවා. ගොර්ගොනුවා හෝ දුවනුවා වෙනුවට රාකා මෘදු ලෙස කූඩේ තමා වෙතගෙන ඒ අසල වැතිරි රාත්‍රිය පුරාම දරුවා උණුසුම්බ තබා ගත්තා. එදින සිට රාකා ලදරුවාගේ බාරකරු බවට පත් වුණා. ඇය ඔහුව ඇගේ ගුහාවට රැගෙන ගියා. එහිදී වැල්තිර රෙදිමෙන් ඇල්ලා තිබූ අතර වනමල් සුවඳින් වාතය උණුසුම් වුණා. ඇය ඔහුට තෑග්ග යන අර්ථය ඇති ටාවෝ යන නම තැබුවා. මන්ද ඔහු කුටියාගේ රැකවරණේ යටතේ ටාවු ඉක්මනින් වර්ධනය වුණා. ඔහු උස තනකොළ හරහා බඩගා ගියා. වර්ණවත් කුරුල්ලන් සමග සෙල්ලම් කළා. රාකා සමග ඔහුගේ පළමු පියවර තිබ්බා. ඔහු පැහැදිලි දිය පහරවල් වලින් ජලය පානය කළ අතර වනාන්තරයේ ගීත ඉගෙන ගත්තා. ඔහුගේ සිනහව සහ රාකාගේ ගර්ජනාව එකට දෝංකාර දුන්නා. වනාන්තරයේ ඔවුන්ගේ නිවහන සහ ලෝකය බවට පත් වුණා. රාකා ටාවෝට දිවි ගලවා ගන්නේ කෙසේද යන්නේ ගන්නවා. අනුතුරට සවන් ගෙන්නේ කෙසේද? ආහාර සොයාගන්නේ කෙසේද? සහ සෑම ජීවියෙකුටම ගරු කරන්නේ කෙසේද යන්නේ ගන්නවා. ඒ වෙනුමට ටාවෝ රාකාට ප්‍රීතිය සහ ඇයට අවශ්‍ය නොවන බව ඇය කිසිදා නොදැන සිටි සහයෝගීතාවය ලබා දුන්නා. වසර ගණනාවක් ගෙවී ගියා. ටාවෝ මෘදු ඇස් ඇති ශක්තිමත් නිර්භීත පිරිමි ළමයෙකු බවට පත් වුණා. රාකා බලවත් කොටියෙකු බවට පත් වුණා. හැඩයෙන් සහ ශබ්දෙන් වෙනස්වද ඔවුන් එකම හදවතක්, එකම ආත්මයක් වුණා. වනයේ සහෝදරයා සහ සහෝදරිය. තවත් මේ වගේ ලස්සන කතන්දර බලන්න සිංහල කතන්දර channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.